Facebook එකේ ලයිව් ඇවිල්ලා සියදිවි නසාගත් තරුණයාගේ සිද්ධිය පිළිබඳව ලංකාවම බොහෝ සෙයින් කනගාටු වෙනවා. ඒ වගේම මේ සිදුවීමට මේ තරුණයා පෙළඹීමට ඇති වූ ඉඩකඩ පිළිබඳව මිනිසුන් සොයා බලන්නට වුණා. එහිදී බොහෝමයක් Facebook pages හරහා වගේම YouTube accounts වලින් මේ සිදුවීම පිළිබඳව බොහෝමයක් අසත්‍ය ප්‍රචාර පළ කරලා තිබුණා. ඒ ඔහුගේ මව ඔහුට අයත් සුඛෝපභෝගී නිවස, ඔහුගේ මුදල් ඔහුගේම අයියාට ලබා දුන් බව කියන අසත්‍ය කතාව. ඉතින් මේ කතාව පිළිබඳව සත්‍යම තොරතුරු තමයි මේ වීඩියෝ එකට යන්න කලින් විශ්මිත විශ්වයේ YouTube channel එක තාමත් ඔය subscribe කරපු නැති කෙනෙක් නම් subscribe කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරන් යන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ගිහින් ඒක බලන්න. සියදිවි නසාගත් තරුණයා එලෙසින් ජීවිතේ හැර යාමට තීරණය කළේ ඔහුගේම මව, ඔහුගේ අයියට ඔහු ඉදිකළ සුඛෝපභෝගී නිවස ලබා දුන් බව නිසා මෙන්ම ඔහු විදේශගතව සිටියේදී උපයාගත් මුදල් ලබා දුන් බව කියන කතාව ඇත්තයයි විශාල පිරිසක් විශ්වාස කරනවා. නමුත් ඔහුට අයියා කෙනෙක් නොමැති අතර ඔහුගේ මව ඔහුට අයත් කිසිවක් වෙනත් අයෙකුට පවරා නොමැති බව විමර්ශන ඔස්සේ අනාවරණය වෙලා තියෙනවා. ඒ බව සනාථ කරමින් ඔහුගේ හොඳම මිතුරෙක් වන දිනේෂ් කුමාර නම් තරුණයෙක් මෙන්න මේ වගේ කතාවක් සිය Facebook ගිණුමේ පළ කරලා තියෙනවා. මම අද දිනේෂ් විජේවර්ධන මගේ හදවතේ යාළුවා ගැන පෝස්ට් එක දානකොට ඊශ්‍රායල් වෙලාවෙන් පාන්දර 2:10 වගේ වෙලා. ඒ කියන්නේ ලංකාවේ වෙලාවෙන් පාන්දර 4 මාරට විතර වෙලා. ඒක අනුමානයක් විතරයි. මොකද මම ජොබ් එක කරලා ඇවිත් මහන්සියට නිින්ද යනවා. ඊට පස්සේ මම පැය 2කින් වගේ ආයෙ වැඩට ගියා. ගිහින් ආවේ පැය 8කින්. ආවම පෝස්ට් එක වෛරල්. මේ පෝස්ට් එකේ හැමෝම අහලා තියෙන දේවල් වලට උත්තර දෙන්න නම් අමාරුයි. මට FB page වල දාලා තියෙන දේවල් දැක්කම කලකිරුණා. යකුනේ දකින හැමදේම ෂෙයා කරන්න එපා. පේජ් කාරයෝ කියන්නේ රීච් ගන්න දඟලන උන්. උන්ට සල්ලි කීයක් හරි දුන්නම ඕනිම කෙනෙක්ගේ කුණු වහනවා. මගේ පුංචි කාලේ ඉඳලා යාළුවා ඌ. උගේ අම්මා, නංගි, මල්ලි මට නිතර දෙවේලේ පාරේ හම්බ වෙන මිනිස්සු. දැක්ක තැන hina වෙලා කතා කරන මිනිස්සු. උගේ තාත්තත් මීට අවුරුද්දකට කලින් නැති වුණා. ඌට ඇති අයියෙක් නැහැ. උඹලා මේ වගේ කතා කොහොම හදාගත්තද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. ඌ කොරියාවේ ඉඳලා ආවම ඔය සූසයිඩ් කරගත්ත ගෙදර තමයි ඉන්නේ. ඌට ඕනි කොල්ලෝ එක්ක කාලා බීලා ඉන්න. ඌ සල්ලි පොඩි ගැහුවේ නෑ. දෙමව්පියන්ට සහෝදර සහෝදරයින්ට සලකලා කොල්ලෝ එක්ක කෑවා බිව්වා. හැමදේම කළේ ඔය ගෙදර. ඔය අම්මා මහ ගෙදර ඉඳලා කෑම එක උයාගෙන මීටර් 800ක් වගේ පයින් එනවා. කෑම එක දෙන්න. ඒ තරම් ඔය අම්මා ඌට ආදරේ. උඹලට යකෝ හිතන්නවත් පුළුවන්ද ඔය අම්මා ඌව පදාගෙන අඬන විදියට ඒ අම්මා ඌට වැරද්දක් කරලා ඇති කියලා. ඌ කොරියාවේ ඉන්න අතරතුර උගේ කුරුදු ඉඩම සුද්ධ කරනවා. කැලේ වැවුනම. මගේ ගෙදර ඉස්සරහා තමයි ඒ ඉඩම තියෙන්නේ. මම ඒ අම්මව දැක්කම ඒ අම්මා කියනවා පුතේ මදුවට කියන්න එපා කියලා. එයා ඉඩම සුද්ධ කරනවා කියලා. ඌ බනිනවා කියලා මහන්සි වෙනවා කියලා. එහෙම අම්මා කෙනෙක් බොලව් ඔය. බොරු පෝස්ට් ෂෙයා කරන්න තියා බලන්නවත් එපා උඹලගේ ඇස් අන්ධ වෙයි. සමහර පේජ් වලින් ගෑණිව අප් කරලා ආදරෙන් දාපු කමෙන්ට් උඩට අරන් ඒකිට හැලි ලියන උන් දාලා තිබ්බා. ඒකිත් මේ ප්‍රශ්නත් එක්ක ඒකිගේ වැරද්දක් නැතුව විවේචනය වෙලා සූසයිඩ් කරගනී කියලා. එතකොට අර අම්මට මොනවද හිතෙන්නේ? කසාද මනුස්සයා නැති වෙලා මහ කාලයක් ගියෙත් නැහැ. තමන්ගේ තුරුලේ හදලා හුරතල් කරපු ඒ දරුවා මෙහෙම කරගත්තම පෞල් ජීවිතේ ප්‍රශ්න වෙනවා. උපරිම ඉවසනවා වෙන්න පුළුවන්. ඒත් ඌ ලෝකෙට පේන්න තමන්ගේ ගෑණිගේ බිස්නස් එක ප්‍රොමෝට් කරලා ඒකේව උඩට තියලා ඒ ගෑණි ගැන විශ්වාස කළා. සැපේදී වගේම දුකේදී අනිවාර්යෙන්ම තමන්ගේ එකා ගාව ඉන්න ඕනි. මට මේ පෝස්ට් එකට කොච්චර මඩ ගැහුවත් මාව විවේචනය කරත් කමක් නැහැ. මට ඌ නැති වුණා. අන්තිම කාලේ මට පොඩි කාලේ වගේම ඌව ආශ්‍රය කරන්න බැරි වුණා. ඒකට හේතුව
උගේ සල්ලි වලට අරක්කු වලට යාළුවෝ ඕන තරම් හිටියා. මම ඒ දේවල් පස්සේ ලොකුවට ගිය මිනිස්සෙක් නෙවෙයි. මම කියන්නේ නෑ උගේ හැම යාළුවෙක්ම අවස්ථාවාදී උන් කියලා. ඒත් ඒ මිනිස්සු කවුද කියලා ඒ මිනිස්සු දන්නවා ඇති. ඒත් මම හිතන්නේ නෑ මට මේ කතා කරලා කිව්වා වගේ තව එකෙක්ට උගේ හිතේ තියෙන දේ කියන්න ඇති කියලා. කියලා තියෙනවා නම් මේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාපල්ලා. නැත්තම් ඉන්බොක්ස් වරෙල්ලා. අනික මට කතා කරලා කියපු දවසේ ඌ ඔය දේම කරගන්නවා කියලා මට කිව්වා. ඊට පස්සේ තමයි උඹ නිසා මගේ ඔළුව නිදහස් වුණා කේඩී කියලා කිව්වේ. මම ඊශ්‍රායල් ඇවිත් තවම මාස 2ක් වගේ වෙන්නේ. මම මේ ජොබ් එක කරද්දි ගොඩක් බිසි. ඇත්තටම මගේ ෆෝන් එක දිහා බලන්නවත් මට හිත නැහැ. ඒත් මම පුළුවන් වෙලාවට මැසේජ් එකක් හරි දානවා. හැමදේම කියලා තේරුම් කරලා. හරි මචෝ කියලා මට ඔළුව නිදහස් වුණා කියන මිනිස්සයා මෙහෙම කරගනී කියලා මම හිතනවද? මේ පෝස්ට් එකේ තියෙන ස්ක්‍රීන්ෂොට් එක බලපල්ලා. කොරියාවෙන් ඩිපෝට් වෙලා ඇවිත් දවස් 4-5ක් ඇති මේක දාලා. ඒත් පහුවෙදා උදේ වෙද්දි පෝස්ට් එක ඩිලීට්. මම මේ ස්ක්‍රීන්ෂොට් එක ගහගෙන තියාගත්තා. මම දන්නේ නෑ ඒකට හේතුව සමහර විට දෙවියන් විසින් මාව ඒ දේ කරවන්න පොළඹවන්න ඇති. මොකද අද මම මෙහෙම දෙයක් නැති වුණා නම් අර අම්මට සහෝදර සහෝදරියන්ට හෙන ඉල්ලනවා. රටේ ලෝකේ ඉන්න උන්. ඉන්න තැනක සතුටින් ඉඳපන්. ආයේ මේ ලෝකෙට එන්නත් එපා බං. මේක අපායක්. ඉන්න තැනක සතුටින් ඉඳපන් මදුවා. මම තවම ෂොක් වෙලා ඉන්නේ. ගොඩක් මැසේජස් කෝල් එනවා. විස්තර අහන්න. ඒත් මට ඕවා ආන්සර් කරන්න බෑ. මොකද ඕකම හිතලා මම තවත් මානසිකව වැටෙනවා. කොහොම වුණත් එම තරුණයා මියගොස් අවසන් නිසා මෙවැනි අසත්‍ය පුවත් වලට නොරැවටි එම තරුණයාගේ මව සහ යහළුවන් පිළිබඳව වැරදි මතයක් ගොඩනැගීමෙන් වළකින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ආදරණීය මවකට තම පුතු අහිමිව තිබෙන වටපිටාවක අසත්‍ය තොරතුරු ජනගත කරමින් තවත් වේදනාවන් ඇයවත ලබා නොදීමට වගකීම් සහගත ලෙස අප සමාජ මාධ්‍යයෙහි හැසිරෙමු. සත්‍ය තොරතුරු දැන ගැනීමට විශ්මිත විශ්වයේ YouTube channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා.